vlog එකත් එක්ක. ඉස්සෙල්ලාම කියන්නම් මම කවුද කියලා. මම තමයි ඉරු. ඉතින් අපි බලමු මේ අපි ඇවිල්ලා තියෙන්නේ කොහෙද කියලා. අපි මේ ඇවිල්ලා තියෙන්නේ සිගිරියට යන්න අපි apartment එකක් හොයාගත්තා. ඒ apartment එක තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මෙන්න මෙතන තමයි අපි නතර වෙන්න තෝරාගත්තේ ළමයි. මොකද අයින්වත් යන්න අපි ලේසි. සුදු ඉන්නකෝ. මේ ඉන්නේ මං ඔයාලට කිව්ව පාට. කියන්න මොනවද? ඔයා කවුද කියලා කියන්නේ? මං සරණ. අපි මෙහෙ ඉඳලා තමයි තව කරන්න හිතාගෙන ඉන්න දවස් දෙකක් වුණා. එක දවසක් ඉදරංගල යන්න ඕන. ඊට පස්සේ අපි යන්න ඕන. Hi ළමයි, good morning. පරණ vlog එකකින් තමයි පටන් ගන්න හිතන් හිටියේ මෙන්න මේ සීගිරියයි ඉදරංගල බලන්න යන්න කියලා. දැන් අපි ශ්‍රීවිල්ල අකිනකම් බලන්න තාම ශ්‍රීවිල්ල එකක් ආව නම් මේ නීට බලන්න ශ්‍රීවිල්ල එකයි කියලා. අප්පයිම ශ්‍රීවිල්ල එක ආවට පස්සේ ගිහින් ඔයාලට වීඩියෝ එකක් දාන්නම් පිදුරංගලට ගිහින්. bye. යාළුවනේ මෙතන තමයි පටන් ගන්නේ උඩට යන්න. මේ විහාරේ පහු කරගෙන ඉන්නේ. මෙතන තමයි පටන් ගන්නේ උඩට නගින්න. ඉතින් පොඩ්ඩක් මේ වයින් පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ වැස්ස අස්සෙම අපි උදේ දැන් වෙලාව මම හිතන්නේ 7:30ට වගේ ඇති. උදේම නගිද්දි පොඩ්ඩක් අර මහසේ මෙතන මේ ගොඩක් කට්ටිය උදේම නැගිලා ආයේ පාර බහිනවා. අපි නම් දැන් තමයි උඩට යන්නේ. මේ වටපිටාව ඇත්තටම කොළ පාටයි හරිම සීතලයි. ඒ වගේම අඳුරුයි. වෙහි මන්දාරමත් එක්ක. ඉතින් මේ පටන් ගත්ත විතරයි මාර මහන්සියක් තියෙන්නේ. වෙනවන නම් යනවා ටක් ගාලා. උදේම නැග්ගට මාර මහන්සි. හේතුව මේ කෙලින්ම යන්න තියෙන්නේ. කෙලින් බලන් යන්න තියෙන උඩටම. අපි අර බ්ලොග් බලලා තිබ්බට මෙහෙම මෙච්චර අමාරුයි කියලා හිතුවේ නෑ. විතරේ මහන්සි දෙන්නටම හොඳම ගණ අර අනික් කට්ටියලා යනවා. යාළුවලා ඇත්තටම මේ ගානක්වත් නැහැ. අපිට තමයි මහන්සි තියෙන්නේ. සුදු නම් බාටට දානවා මන්න සපත් දෙයක් දාගෙන ආවේ. එනවනම් පුළුවන් තරම් ඔයාලා නිකන් ලූස් මොකක් නිකන් බොටම් එකක් වගේ නැත්තම් මේ ෂෝට් එකක් වගේ දාගෙන ඉන්න. අනික උදෙන්ම ඉන්න. හේතුව මේ දවල්ලා පොඩ්ඩක් නගින්න අමාරුයි. මොකද උඩ තියෙන රස්නෙත් එක්ක සාවඩ පිටාවේ තියෙන රස්නෙත් එක්ක හරිම මහන්සි මේ චුට්ට ඇවිල්ලා. මොකද උඩට යන්න තියෙනවා. තව ටිකක් දුර යන්නත් තියෙනවා මේ. ඔයාලට පේනවනේ. ඉතින් අද වහිනවා කියලා හිතනවා. ඔව්. උදේ වැය නිසා නගින්න හරි බයයි. හරි මහන්සි.
ගස්වල තියෙන නම් පිණි වැටෙනවා. මේ ඇත්තටම සීතලයි. දැන් සීතලයි. සීතල වුණාට පොඩ මහන්සි. හේතුව මේ නගින්න තියෙන්නේ අර මේ පැන්සලා බුමේ නෙමෙයි තියෙන්නේ මේ දෙලින්ම උඩට නගින සිරිපාදයක් දේවල් සිරිපාදයෙන් තියෙනවනම් මහකින් තමයි යනවා වගේ තමයි තියෙන්නේ. අනිවාර්යෙන් මතක් කරමු වතුරයක් අරන් එන්න. මොනවායි කන්න බිස්කට් එකක් අරන් එන්න. ඔයාලට ඕන කරන දේවල් අරන් එන්න එද්දි. සහ වටපිටාවේ මේ ඒක ගැන මොකුත් දාන්න එපා. තමන්ගේම බෑග් එකට දාන්න ගිහින් වල ඒවා ඩස්බින් වලට දාන්න. අපි මම ගියාම ටිකක් අමාරුයි මේ වීඩියෝස් කරන්න. ගිහින් අපි ඒ කියන්නේ මගක් යනකොට අපි ඔයාලට වීඩියෝස් අරන් එනවා. ඉතින් බලන්න අනිවාර්යෙන්. හරිද? එන්න 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 එමිගෙන් එන්න මිගිටි මිට මහන්සි යාළුවනේ මේ තව යන්න දෙනවා කට්ටිය තව යනවා මීදුම් මැද්දේ යන්න මීදුමක් තියෙනවා මම ඉතින් පොඩ්ඩක් හිරියන අතර වෙලා පිටුරංගල කියන්නේ ඓතිහාසික පසුබිමක් තියෙන පුදුමයක්. මොකද මේ කාශ්‍යප රජතුමා ඒ දවස්වල මේ හිටපු භික්ෂුන් වහන්සේලාට ආරාම හදලා දීලා තියෙනවා මෙන්න මේ පිටුරංගල ලෙන්නිහාරේ. පළවෙනි සියවස දෙවෙනි සියවස වගේ වෙද්දී මේක කාලය ගෙවාමෙන් ටික ටික මේ පැත්තේ මේ මතකයන් ඔක්කොම ගිහින් තියෙනවා. හරියටම කිලෝමීටර් 2කමාරක් සීගිරිය ඉඳලා උතුරු පැත්තෙන් තමයි මේක තියෙන්නේ. ඔයාලට පේනත් ඇති මේ අපේම මිනිස්සු ඇවිල්ලා මේ තැන්වල මේ ඇත්තට පේනවනේ මේ නම් ගහලා එක එක දේවල් කරලා මේ සම්පූර්ණයෙන් මේවා විනාශ කරලා තියෙනවා. හරි පරිස්සමට මාරම ලස්සනයි මාරම ලස්සනක් තියෙන වට විඩාව මීදුම තාම තියෙනවා මීදුම මෙතෙන් තමයි යන්න තියෙන්නේ ඇත්තටම කිව්වා වගේ සෑහෙන මේ පරිස්සමක් දරන්න වෙනවා අපි දෙදෙනාට ඔව් මං හිතන්නේ මේක වීඩියෝ කරගෙන යන්න බැරි වෙයි වගේ. තමයි යන්න තියෙන්නේ. අට අමාරු යන්න මේ. මේ අපි උඩට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. හරි අවසානට කොහොම හරි උඩට අපි උඩටම ආවා. පිටුරංගල උඩ.
මීදුමත් එක්ක තමයි ඉතින් බලන්න වෙන්නේ. මීදුම යනකම් ඉන්නත් වෙනවා. මොකද සීගිරි පර්වතය තේන්නම ඕන. ඔයාලට පේනවා ඇති බලන හැම පැත්තම තියෙන්නේ මීදුම් විතරයි. යාළුවාට පේනවා ආගමින් තියෙන සීගිරි පර්වතය. බලන්න එහෙම හිටන බැහැලා තියෙන්නේ. බලාකුළු තියෙන වහි දන්නේ නැහැ කුටියක්වත් ගෙනාවෙත් නැහැ. කොහොම වේද කියලා හිතාගන්න බෑ නේද සුදු. පොඩි බඩගින්නට ක්‍රීම් එකක් ගාවට අපි නම් කන්නේ චොකලට් බිස්කට් එකක්. වහි බලාකුළු තියෙනවා සෑහෙන්න. අපි දෙන්න හිතන විදියට තව පොඩ්ඩකින් මේ පැත්තට ආය පාරක් වහි වගේ. බලමු. එයානම් කනවා. මාත් දැන් ඉඳන් කන්නවා. පිටුරංගල ඉඳලා පහළට බහැලා දැන් මේ යන්නේ මේ සීගිරියට. පාර මහන්සියක් තියෙන්නේ වැස්සත් එක්ක. පාර අපි ඇහුවා. එයා කිව්වේ මේක කැලාවක් මැද්ද යන්න තියෙන කියලා කිව්වා. මෙතනින් වැඩනවා කියලා කිව්වේ සීගිරිය පර්වතයේ ගේට් එක ළඟට. ඇත්තට මේ වගේ වෙනනම් නම් මාරු මේ කාම මොනවාද? කෑවනම් හොඳයි කියලා හිතන මොකද මේ කාලා බලමු. ඉතින් ගමන් මහන්සියත් එක්ක උදේ කෑවෙත් නෑනේ. ඒ හින්දා අපි හිතුවා මොනවා කාලා යන්න. ඒ දෙන්නේදී හම්ුණා තැනක් කන්න කියලා. ඉතින් අපි ආප්ප කනවා. මොනවද දැන් අප්ප කන්න හදන්නේ? ඊට දැක්ක කරන වැඩේට. දවසම වහි වගේ තියෙන වහි වල කුඩු තුනේ තියෙන්නේ. තව ටික දුර යදින සීගිරියට. අපි මෙහෙම උදේ කෑමත් අරගෙන අපි යන්න යනවා සීගිරියට. අපි එහෙනම් හැමෝම සීගිරියට ගිහලානේ. පට්ට බඩගින්නත් තිබ්බ උදේ පාන්දරේ අපි ආවේ. මොකද අපි එහෙම පිටත් වුණේ 7යි කාලෙ විතර. ඊට පස්සේ පිදුරංගලට එද්දි කොහොමද 7:00 වගේ වුණා. එහෙම කරපු වැඩේ අපි පරක්කු වෙන්න දෙන්න උඩ ගියා. එද්දි මේ අපිට හම්බුණා පොඩි කඩයක්. හැබැයි පොඩි කඩේ වුණාට කෑම රසයි. ආප් වර්ග, නූඩ්ල්ස් වර්ග, ජූස් වර්ග, ප්ලේන් ටී ඕන එකක් ඉතින් ගන්න පුළුවන්. ඇත්තටම ගාන අඩුයි, පට්ට ගණන් අඩුයි එතන. ඔයාලා කෙලින්ම පිදුරංගලෙන් පහළට බහැලා වංගට පැත්තට එද්දි මීටර 300ක් වගේ එද්දි කඩේ හම්බෙනවා. ඩොමිනිස් එක අප්පකා ටිකක් ගහලා දැන් මේ යන්නේ. මාර නිස්කලංක පරිසරයක් කවුරුත්ම නැහැ. ඔය මේ අලි ඉන්න කතාවක් කිව්වා. මගේ වයිෆ් අපි දෙන්න තමයි යන්නේ ඉතින් ගමන. වාහන නැහැ, මොකුත් නැහැ, පයිපෝට් නැහැ, තියෙන අපිට කිලෝවක් නැහැ විතර දෙන්නේ. ඒකෙන් තමයි ඔක්කොම වීඩියෝ කරන්නේ. පළවෙනි ලොග් එක නිසා සමහරට අඩුපාඩු තියෙන්න පුළුවන්. බලමු අපි ඉස්සරහට ගිහින් වල සීගිරින් හම්බෙමු. බයි. පස්සේ මිනිහ යාළුවනේ. වැස්සේ තමයි යන්නේ. බලමු වැස්සේ ගිහිල්ලා කොහොමද කියලා. වැස්ස වැඩි වෙයිද? මේ පාර නම් වැස්ස පුතේ වැඩි වුණා. මං හිතනවා පොඩ්ඩක් ඉස්සරහට ගෙන හොඳයි කියලා. වලට පේනවාදී අපි පොඩ්ඩක් මේ වැස්සට කොටු වෙලා ඉන්නේ. වැස්ස මොකද මේ වෙලාවේ මේ හොඳටම වහිනවා. තතරම වහිනවා. ඉතින් මේ කරන්න දෙයක්වත් නැහැ. අපි දෙන්න මේ සියමල ගහක් යට වෙලා ඉන්නවා. ඉස්සර මම හිත රජ කාලෙත් මෙහෙම කට්ටි ඉන්නේ නේද? වහින වෙලාවට කොහොමද මේ පැත්තට එනවා?
ගිහින් බලමු වැස්සෙම සීගිරියට. ඔන්න ඉතින් අපි කිව්වා වගේම සීගිරියට ඇතුළු වුණා. අද මාරම කාලගුණයක් තියෙන කියන්නේ අයහපත් කාලගුණයක් තියෙන්නේ. වැස්සෙම තමයි අපිට එන්න උනේ. අපි දිනටම අමතක වුණා කුඩයක් තරම්. වැස්සෙම යනවා මොකද මේ ගමන කවදාවත් අපිට අමතක වෙන්නේ නැහැ. ප්‍රධාන මාර්ගයේත් එක්ක ගත්තාම මාර්ග දෙපැත්තම තියෙන ජල උද්‍යාන තියෙන්නේ. ඒක සංරක්ෂණය කරලා තියෙන නිසා කාටවත් මේවට අහින්න වෙන්නේ නැහැ. අපි ගිහින් බලමු ඉස්සරහට කොහොමද කියලා. ඉතින් 7:30ත් හවස 5:30 අතර තමයි තියෙන කාලය ඔයාලට බලන්න තියෙන්නේ. ඇත්තටම මේ ඔයාලා එනවනම් අනිවාර්යෙන්ම ක්ලයිමේට් එක බලලා එනවනම් එන්න ප්ලෑන් කරන්න. මොකද මෙහෙම මේ වහින අපිට ඕන වැඩේ මේ එකපාරට වැස්සක් ආවේ. වහින කාලවල නම් එන්න බෑ. ට්‍රැවල් කරන්න බොහොම අමාරුයි. මොකද මේ ගල් එහෙම ලෙස්සනවා. ඒ නිසා මෙයාලට පේනවා ඇති හන්ද ටික කාලයක් තිබ්බ බම්බුරුන් ගම කියලා. ඒ රෝඩ් එක එතන වහලා තියෙන්නේ. දැන් වෙන පැත්තකින් යන තියෙන අත. බයක් විතර උඩට ඇවිල්ලා තියෙන්නේ. සීගිරිය ගත්තාම කලාත්මක ගති සෑහෙන වටනකින් තමයි. කාශ්‍යපරත්තුමා තමන්ගේ බලකොටු විතර තමයි පාවිච්චි කරලා තියෙන්නේ සීගිරිය. මේක මේ නායකයෙක් පැත්තක් මම කියන ගොඩක් අතීතයි. ඒ වගේ භූමි සමතා වෙනස් වීමත් එක්ක තමයි මේ සීගිරිය කියන ගල නිර්මාණලා තියෙන්නේ. පසු කාලෙක කාශ්‍යපරත්තුමා තමන්ගේ බලකොටු වෙලස හොයාගෙන නැද්ද තමයි මෙන්න මේ තැන හම්බෙලා තියෙන්නේ. මේ සීගිරිය පර්වතයේ මුදුනේ තමන්ගේ මාලිගාව නිර්මාණය කරලා තමන්ගේ බලකොටු ලෙස මේ නම් කරගන්නවා. තවත් උඩකින් කතා කරමු. සීගිරිය කියන්නේ කොයි වගේ තැනක්ද කියලා. යමු.
350ක් ඉතින් තමයි දැන් අපි ඉන්නේ. මම මේ හේතුල හිටියට මේ වැට මේ භයානක මීටර 180 පහළ තන කෙලින් වැටුණු තඩෙන්නේ. පළවෙනි කාශ්‍යප රජතුමා විසින් නිර්මාණය කරපු සීගිරිය. ආලක මණ්ඩාල තමයි අපි දැන් ඉන්නේ. මාත්‍රේ දිස්ත්‍රික්කයට තමයි අයිති වෙන්නේ සීගිරිය. මාත්‍රේ දිස්ත්‍රික්කේ ඉඳලා දඹුල්ල නගරයේ ඉඳලා කිලෝමීටර් 15ක් දුරින් තමයි උතුරු පැත්තට වෙන තමයි මෙම සීගිරිය පර්වතය තියෙන්නේ. මේක ක්‍රිස්තුපූර්ව 477ත් 495 අතර කාලයේ තමයි මේකේ පළවෙනි කාශ්‍යප රජතුමා රජකම් කරලා තින්නේ. ඒ කියන්නේ එයාගේ පාලනයෙන් තමයි වසර 18ක් සීගිරිය රාජධානිය ඔහු පාලනය කරන්නේ. සාමාන්‍ය කට වචන දෙක කියන්නේ සීගිරිය දඹුල්ල ට්‍රිප් සාමාන්‍යයෙන් එනවා. හැබැයි ආවට කවුරුත් දන්නේ නැහැ මේ වගේ වටිනාකම ඇවිල්ලා බලන්න. කොහොමද මේ සීගිරිය නිර්මාණලා තියෙන්නේ? කවුරු මේක පාලනය කරලා තියෙන රජවරු? කොහොමද මේ වාරිමාර්ග කටයුතු කරලා තියෙන්නේ? ඉතින් නම් බලනකොට හැමදේම පේනවා. ඉතින් ඇවිල්ලා බලන්න සීගිරි කිසිතුවම් තියෙනවා. තව ජලකොකුන් තියෙනවා. ඉතින් ඒ දේවල් ඇවිල්ලා බලලා යන්න. තව දෙයක් කියන්න තියෙනවා. මේ තැන් වලට ඔයාලා එනවනම් ඔයාලා කන බොන දේවල් මෙතන දාන්න එපා. මොකද මේ ගොඩක් විදේශ සංචාරකින් පවා එනවා මේ තැන් බලන්න. ඒකට එයාලුණක් පේන තියෙන්නේ ලස්සන නෙමෙයි. දෙස් විදේශ සංචාරකයෝ මේ දෙගොල්ලම එනවා. අපි රටේ වගේම විදේශ රටවල කට්ටියත් එනවා. වගේ පෞරාණික සෑහෙන වටිනාකමක් තියෙන තැනනේ මෙතන. ඒ නිසා මේ එන්න ඇවිල්ලා බලලා යන්න. මේ වගේ තැන් විනාශ කරන්න එපා. යාළුවනේ ඔන්න දැන් අපි සීගිරිය පර්වතයට ගිහිල්ලා යන්න තමයි හදන්නේ. මුලින්ම වහින්න පටන් ගත්තා. වහිනවා ආයෙ නතර වෙනවා ආයෙ වහිනවා. සෙනඟ ගොඩයි. මොකද දවස් 4ක නිවාඩුවක් තියෙන නිසා. ඉතින් සයන්ස් එකක් නැද්ද උඩට ගිහිල්ලා කොහොමද යන්නේ අපි? ඔව්. මේ තියෙන ලස්සන ජල තටාක